කාටවත් කරදරයක් නැති මිනිස්සු ඉන්නව නේද? ජීවිතේ වෙන්න තියෙන එපාම කරපු දේවල් වෙන්නේ යාලටමයි. ඒ වගේම hina උදුරගන්න හදන මිනිස්සු ඉන්න මේ ලෝකේ hina වෙන්න හේතු හදන මිනිස්සු හම්බෙන එක හම්බයක්ම තමයි. එහෙම මිනිස්සු පරිස්සම් කරගන්න. සමහර මිනිස්සුන්ට වාසනාවයි ආදරයයි සැනසීමයි එකම මිනිස්සෙකින් ලැබෙන ඒ ආදරේ රැක ගන්න. ඒ වගේම තමයි අටලෝ දහමින් කම්පා වෙන්නේ නැතුව මේ ලැබුණු ජීවිතේ අධ්‍යාත්මික ගෙවන්න ඔයාට හැකි වෙන්න ඕන. ඒ වගේම තමයි නරකක් නපුරක් සිත් රිදීමක් අසීරු අවස්ථාවලදී මේ ගෙවෙනි මගේ පවක් කියන සත්‍ය තේරුම් අරගෙන සිත සංසුන් කරගන්න බලන්න. දුකක් කලකිරීමක් ආවහම තමන් ආස කෑමක් හදන්න try කරලා බලන්න. ගොඩක් වෙලාවට කල්පනා කර කර ඉන්නේ නැතුව තමන් ආස කෑමක් හදලා YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා. ඒකෙන් බලලා කෑමක් හදන්න try කරන්න. එතකොට කලකිරීම සිත් රිදවීම ඇති වෙන්නේ නැහැ. හදලා බලන්න. ඒ වගේම තමයි කිසිම දෙයක් කිසිම කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. තමන්ට හැකි පමණින් තමන්ගේ යුතුයකම් ඉටු කරන්න බලන්න. ආපිට ඒවා ලබා ගන්න උත්සාහ කරන්න එපා. එතකොටත් තියෙන ඉතින් ලැබෙන්නේ හිත් රිදීම් විතරයි. එහෙම කරන්න යන්න එපා කියලා තමයි මං කියන්නේ. ඒ වගේම තමයි අපි කෑමක් හදද්දි සතුටින් උයන්න. ඒ කෑමට ඉබේම ආදරය එකතු වෙනවා. එතකොට ඒ කෑම හරිම රසවත් වෙනවා. ආසාවෙන් කෑම හදන්න බලන්න. කරදරයක් කියලා හිතලා හදන්න යන්න එපා. ඒක කන අයටත් ඇඟට අල්ලන්නේ නැහැ. එයාලත් නිරෝගී වෙන්න තමයි කෑම හදන්නේ. ඒ කෑම එක කාලා එයාලත් නිරෝගී වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන්ම කෑම හදන්න සතුටින් එහෙම කරලා බලන්න ඕගොල්ලෝ. ඒ වගේම තමයි මම මේ පීට්සා එකක් හැදුවේ. ඔයාලට රෙසිපිය ආයි ගේන්නම්. එහෙනම් බලපු හැමෝටම thank you. හැමෝම සතුටින් ආදරෙන් ඉන්න බලන්න. බුදු සරණයි.